guys, welcome to my YouTube channel Himasha's Diary. ඔන්න අදත් එන්න මාත් එක්ක 2026 අවුරුද්දට ලෑස්ති වෙන්න. ඉතින් මම කලින් වීඩියෝ එකේ කරලා තියෙනවා 2026 අවුරුද්දේ විෂන් බෝඩ් එක හදන විදිහ. ඔයා වීඩියෝ එක බැලුවේ නැත්නම් දුවලා ගිහිල්ලා මේ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එක බලන්න එන්න. ඉතින් මම ওই විදිහට පේන් ෂොප් එකකට ගිහිල්ලා මට අවශ්‍ය කලයක තෝරගෙන පේන් සුත් අරගෙන මම මේ ෂොප් එකට ආවා. මට රූම් ඩෙකෝස් මොන හරි ගන්න තියෙනවද කියලා බලන්න. ඊට පස්සේ මට දැන් මේ අවුරුද්දේ මට ඕනේ උනේ මගේ වෝල් කලර් එක වෙනස් කරන්නයි, මගේ බෙඩ් ෂීට් එක ඒ කලර් එකට හරියන්න බෙඩ් ෂීට් චේන්ජ් කරන්නයි, සහ ටේබල් ක්ලොත් එකක් ගන්න මම හිතාගෙන හිටියා. හැබැයි මට ටේබල් ක්ලොත් එක ගන්න වෙන්නේ නැහැ. වීඩියෝ එක ඉස්සරහට ඔයාලා බලන්න. ඒ දේවල් ටික තමයි මට ලොකුවටම වෙනස් කරන්න ඕනි වෙලා තිබ්බේ. මට නිකන් පින්ක් තීම් එකකට මේ අවුරුද්දට 2026ට රූම් එක ඩිසයින් කරන්න ඕනි වෙලා තිබ්බේ. ඉතින් මම ওই විදිහට මේ රූම් ඩෙකෝස් පෙරටි එක අරගෙන ෂොප් එකෙන් තිලක වර්ධනයකට ආවේ ටේබල් ක්ලොත් එකක් බලන්න. හැබැයි ටේබල් ක්ලොත් හරියන එකක් මට තිබ්බේ නැහැ. ඉතින් මම ওই පෙරටි ටික අරගෙන ඊට පස්සේ ගෙදර ආවා. ගෙදර ඇවිත් මගේ පේන්ට් එක මික්ස් කරලා ඒ පේන්ට් කරන වැඩ ටික පටන් ගත්තා. මම කොහමද ওই දවසේ කරන්න ගත්තේ මම සාමාන්‍යයෙන් වෙන අවුරුදු වල නම් රූම් එක වෙනස් කරද්දි උදේම පටන් ගන්නවා. හැබැයි මට මේ දවසේ ෂුටක් වෙලා ගියා උදේ තිබ්බ වැඩක් එක්ක. ඉතින් මම හවස 1ට 2ට දවල් 1ට 2ට වගේ තමයි රූම් එක වැඩ ටික පටන් ගත්තේ. ඉතින් මට ඒ හින්දා ගොඩාක් රෑ වුණා මේ දවසේ වැඩ ඉවර කරද්දි. කොහොම හරි රෑ 9 10 11 වගේ වුණා. මට ඔක්කොම පේන් කරලා රූම් එක සම්පූර්ණයෙන් ඔක්කොම දේවල් ටික කරලා ක්ලීන් කරලා ඔක්කොම ඉවර කරද්දි. ඉතින් මට එදා කන්න උනේත් ගොඩාක් රෑ වෙලා. මං හිතන්නේ මම රෑ 10යි 11යි රෑට කද්දීත් එදා. ඉතින් කොහොම හරි ඒ දවසේ මහන්සිය ප්‍රතිඵල විදිහට ඒ දවසේම සියලු වැඩ ඉවර කරගන්න මට පුළුවන් වුණා. ඉතින් අපි කාලයක් තිස්සේ ඩීප් රීසෙට් එකක් නොදී තිබ්බහම අපේ ජීවිතේ ටිකක් අපිලිවෙල වෙනවා. ඉතින් ප්‍රශ්න, දුක්, කරදර, වේදනාත්මක මතක, හිත් රිදීම් වලින් අපේ ජීවිතේ පිරෙනවා. 2026 අලුතෙන් පටන් ගන්න ලෑස්ති වෙන මේ වෙලාවේ අපි කළ යුතු අත්‍යවශ්‍යම දෙයක් තමයි අපේ ඇතුළාන්තය වගේම අපි ඉන්න වටපිටාවත් ක්ලීන් කරගන්න එක. ඔයාට ඔයාව හොයාගන්න බැරුව අරමුණක් බලාපොරොත්තුවක් නැතිව අතරමං වෙලා ඉන්නවා නම් ඔයාගේ ඇතුළාන්තය අනිවාර්යෙන් ක්ලීන් කරගන්න ඕනේ 2026 අවුරුද්ද පටන් ගන්න කලින්. ඒකට හරිම වෙලාව තමයි මේ වෙලාව. මම කලින් වීඩියෝ එකේ කතා කරානේ විෂන් බෝඩ් එක හදන විදිය. ඉතින් ඇතුළාන්තය ක්ලීන් කරගන්න ඔයා මේ වීඩියෝ එක බලන්න කලින් ඒ වීඩියෝ එක බලලා ඔයාගේ අරමුණු ගෝල්ස් ටික සෙට් කරගෙන විෂන් බෝඩ් එක හදලා එන්න මාත් එක්ක මේ විදිහට තමන්ගේ වටපිටාව ක්ලීන් කරගන්න එක නැත්නම් ෆිසිකල් රීසෙට් එකක් කරන විදිහ ගැන කතා කරන්න. ඉතින් කලින් වීඩියෝ එකේ අපි කතා කරා වගේ ඔයා තීරණය කරා නම් ඔයාගේ ජීවිතේ වෙනසක් දෙනවා කියලා ඊළඟ ස්ටෙප් එක තමයි මේ විදිහට ඔයා කරන්න ඕනේ ඔයාගේ වටපිටාව ක්ලීන් කරගන්න එක. 2026 ඔයාගේ ජීවිතේ සාර්ථකම අවුරුද්ද කරගන්න මේ දේවල් අනිවාර්යෙන්ම කරලා බලන්න. ජීවිතේ අතහරින්න බැරි මතක, ගලප ගන්න බැරි අරමුණු, ඔහේ ගෙවිලා ගිය දවස්, කඩා වැටුණු තැන්, පරාද වීම හැම දෙයකටම පස්සේ අලුතින් පටන් ගන්න හොඳම දේ තමයි මන් දන්න විදිහට ෆිසිකල් රීසෙට් එකක් ගන්න එක. ඉතින් අපේ වටපිටාව රීසෙට් කරගද්දී අපේ මොළයට යනවා අපිට දැනෙනවා අපි අලුත් ආරම්භයක් ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ කියන එක. ඉතින් ඒ ආරම්භය දෙන්න අවශ්‍යම එනර්ජි එක අපිට බූස්ට් කරලා දෙන්නේ මෙන්න මේ කියන පියවර දෙකෙන්. එකක් තමයි ඇතුළාන්තය රීසෙට් කරගන්න එක. ඒ වගේම ෆිසිකල් රීසෙට් එකක් ගන්න එක. ඉතින් මට අලුත් අවුරුද්දක් පටන් ගන්නවා කියන එක මාරම ලොකු දෙයක්. ඉතින් මං හරියම ආසයි හැගීමට හැම අවුරුද්දකම දෙසැම්බර් මාසෙ වෙද්දී ඊළඟ අවුරුද්දට ලෑස්ති වෙනවා කියන එක මං පුදුම ආස කරන කාල පරිච්ඡේදයක්. ඉතින් මේ ෆිසිකල් රීසෙට් එකක් ගන්නවා කියන දේ සල්ලි දීලා අලුතින් ඔක්කොම දේවල් ටික අරගෙන අලුතින් මේ තියෙන ඔක්කොම දේවල් ටික රීප්ලේස් කරන එකම නෙවෙයි. අපි අලුතින් හැමදේම සෙටප් කරන්න අවශ්‍ය නැහැ මේ ෆිසිකල් රීසෙට් එකක් ගද්දි. Tamanට තියෙන දේ පුළුවන් උපරිම විදිහට පිළිවෙලට පිරිසිදුර ලස්සන තියාගන්න එක තමයි අපි මේ වෙලාවේ කරන්න ඕනේ. ඔයා අනිවාර්යයෙන්ම ෆිසිකල් රීසෙට් එකක් කරද්දී මේ දේවල් ගැනත් හොඳ අවධානයක් තියාගන්න ඕනේ. ඔයාට දැන් අවශ්‍ය නැහැ. ඔයා තවදුරටත් භාවිතා කරන්නේ නැහැ කියලා හිතන දේවල් තියෙනවා නම් ඔයා ඒව ටික තීරණය කරලා ඒව ටික වෙන් කරගෙන ඒව ටික අයින් කරලා දාන්න ඕනේ. අනවශ්‍ය කොළ, බිල්, empty bottles නැත්නම් අදින්න නැති ඇඳුම් මේ දේවල් අනිවාර්යයෙන්ම අයින් කරලා දාන්න ඕනේ. කැඩුණු වැඩ කරන්න නැති items තියෙනවා නම් නැත්නම් ඔයාගාව expire වෙච්ච products තියෙනවා නම් ඒ දේවල් ඔක්කොම අයින් කරලා දාන්න ඕනේ. අදාළ දේවල් අදාළ ස්පේසස් වලින් තියාගෙන ඒව ටික හරියට ඕගනයිස් කරගන්න ඕනේ. එතකොට ඔයාට පුළුවන් මේ අවුරුද්ද ඇතුලේ ඔයාගේ කාලය ඉතුරු කරගන්න ගොඩක් දේවල් හරි ලස්සනට ඕගනයිස් කරලා තියෙද්දි ඔයාට ඒ දේවල් වලට යන වෙලාව අඩු වෙනවා සහ ඔයාට ගොඩක් පහසු වෙනවා ඊළඟ අවුරුද්දේ ගොඩක් දේවල් ලස්සනට පිළිවෙලට කරගන්න. ඉතින් අනිවාර්යයෙන්ම මතක් කරනවා ඔයාට පුළුවන් නම් ඔයා තමන්ගේ රූම් එකේ ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් හදන්න. ඒකත් මාරම විදියට හොඳයි. ඉතින් මේ දේවල් හැමදේම කරාට පස්සේ ඔයාට ඔයා ගැන ලොකු සෙල්ෆ් රෙස්පෙක්ට් එකක් දැනෙයි. අනිවාර්යෙන් මාඩම කොන්ෆිඩන්ස් එකක් දැනෙයි. පුදුම තරම් සතුටක් සැනසීමක් එක්ක අලුත් බලාපොරොත්තු ගොඩක් එක්ක මේ අලුත් අවුරුද්ද පටන් ගන්න ඔයාට අවශ්‍ය කරන ශක්තිය ඔයා තුලම ගොඩනගෙයි මේ දේවල් ටික ඔක්කොම කරාට පස්සේ.
ඉතින් ඔයා මේ දක්වා හැම අවුරුද්දක්ම නිකන් ඔහේ ගෙදලා දැම්මනම් ඔයා අද මේ වීඩියෝ එක දැක්ක ගමන්ම මේ විදිහට රීසෙට් එකක් කරන් 2026 අවුරුද්ද පටන් ගන්න. එහෙනම් අදට මං ගිහිල්ලා එන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි.